ජේසුතුමන්ගේ අති ශුද්ධ වූ ශ්‍රී රුධිරයේ යාඥාව. මහෝත්තම වූ ජේසු සමිධානනී මාගේ අසීමිත සාකුරිරු පාපයන් නිසා මම ඔබ වහන්සේගේ ශ්‍රී හදවත හා දේහය නිරතුරුවම සිදුරු කළෙමි. ඒත් ඔබ වහන්සේ පෙරලා මාහට එම වේදනාව නොදුන්සේක. ඔබ වහන්සේ මාහට සමාව දී මා සුවපත් කළ බවත් මා සුවපත් කරන බවත් මම තරයේ විශ්වාස කරමි. ඔබ වහන්සේගේ ශ්‍රී දේහයට සිදුරු කළ තුවාලවලින් ගලා හැලෙන රුධිරය සමග ඔබ වහන්සේගේ දයාව අනුකම්පාව මුසු වී මාගේ තුවාලයන් වෙත මාගේ ඇතුලාන්තය සහ මාගේ සිරුරේ සෑම ඉන්ද්‍රියක් වෙතම ඒ අමිලෝ රුධිරය පතිත වේවා. අව මොහොතක් අපගේ දැස් වසාගෙන ස්වාමින් වහන්සේගේ රුධිරයට අප සෝය පතන ඉන්ද්‍රියන්, අප ඇතුලාන්තය, අප ශරීරය, අප අධ්‍යාත්මය බාර කරමු. අප රට සියලු වසංගත මුළු ලෝකයම උන්වහන්සේට බාර කරමින් මොහොතක් යාඥා කරමු. සුව කරන්න ස්වාමිනී, ස්පර්ශ කරන්න ඔබ වහන්සේගේ අමිල වූ රුධිරයෙන්. ජේසුනී ඔබ වහන්සේ දේව පුත්‍රයා නොය, මම දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙමි. මනුෂ්‍ය පුත්‍රයාණන් හා මා අතර ඇති එම ප්‍රබල රුධිර සම්බන්ධතාවය කෙරෙහි මා විශ්වාස කරන බැවින් ඔබ වහන්සේගේ ශ්‍රී රුධිරයෙන් මා දෝවනය කළ මැනව. මාගේ අතීත පාපයන්ගෙන් මා සෝදාහැර මා නිදොස් කොට ශාරීරිකවද මානසිකවද අධ්‍යාත්මිකවද මා බලවත් කළ මැනව. ඔබ වහන්සේ මාගේ අවශ්‍යතාවයන් දන්නාසේක. මිනිස් උත්සාහයන් හා හැකියාවන් තුළින් ඉටු කරගත නොහැකි මාගේ අවශ්‍යතාවයන් අසීමිතය. ඔබ වහන්සේගේ බලවත් එක වදනකින් ඒ සියල්ල මට පහසු වීටු වන්නේය. මා සහ මගේ අනාගතය බාරගත මැනව. සියල්ල සිදුවුණේ මාගේ යාපත සඳහා බව මම අදාමි. ඔබගේ කැමැත්ත දැනුත් මත්තටත් සදාටමත් සිදුවේවා. ජීවිතයේ මාලද සියලු වරප්‍රසාදයන්, ප්‍රාතිහාර්යයන් හා ආශිර්වාදයන් වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුති වේවා. ජේසුනී ඔබ වහන්සේට ප්‍රශංසාවත් මහිමයත් හත් වේවා.